ඔබ Brawl Stars සඳහා අලුත් නැත්නම් නැවත පැමිණි කාඩ් එකේද මේ වෙද්දි වෙන්නේ මොනවද කියලා තීරණේ නැද්ද? හොඳයි මේ වීඩියෝ ඔබ වෙනුවෙන්මයි. අද අපි බලන්න යන්නේ කරඩුව හොඳින් ආරම්භ කරන්න අවශ්‍ය මූලික දේවල් ගැන. ඔබ පළමුවට කරඩුව ආරම්භ වෙද්දී උපදෙස් මාලාවක් ඔබ පියගින්. ඔබට ඒක පහසුවෙන් අවසන් කළ හැකි අතර දැන් ඔබ පළමු කරඩුවට පැවසන්නේ. පාල්ගෙන් ඊතරම් සංකීර්ණ නැහැ. අපිට තියෙන්නේ ගමන් කිරීම ජොයිස්ටික් එක පරිහරයක් සඳහා එක සහ සුපිරියක සඳහා එක. අවශ්‍ය නම් ඔවුන්ගේ තැන් වෙනස් කරන්නත් පුළුවන්. එම නිසා එක බරලට වෙනස් වතියකින් ගමන් කිරීමක් තියෙනවා. මන්දගම් සමානයේ ඊට වගේවත් හා ඊට වගේවත් ඒ එක බරලට ස්තරේ නමුත් ඔහුට සුපිරි ගජට් එකක් හොස්ටර් බලයක් තියෙනවා නම් ඒක වැඩ කළ හැකිය. එයට අමතරව එක බරලට වෙනස් පෙරහැර දොරක් තියෙනවා. ඔයාලට ඒක බලන්න පුළුවන් පෙරහැර ජොයිස්ටික් එක ගමන් කරලා. ඒ නිසා ඔයාලගේ වැඩ කොහිද යන්න කොපමණ දුරක් යන්නේ කියලා බලන්න පුළුවන්. ඒත් එක්කම නිවැරදිව ඉලක්ක කරගන්නත් හැකිය. ඔයාලට නිවැරදිව ඉලක්ක කරන්න අවශ්‍ය නැත්නම් සරලවම බිත්තු මොබයිල් සේවකාරයේ ඉලක්ක කිරීම භාවිත කරන්න පුළුවන්. සුපිරි බිත්තුමටත් එම වගේ මේ වෙනස් වෙන්නේ ඒක සකරේ කරන්න පෙරහැර කීපයක් අවශ්‍ය වෙනවා කියලා පමණයි. කෙසේ වෙතත් ඒක බෞද්ධයන් භාවිත කරන්න මන්ද සුපිරික සමගින් සම්පූර්ණයෙන්ම කරඩුවේ දරුව වෙනස් කරලා දෙන්න පුළුවන්. Brawl Pass එක පළදෙන මොනවා වීම පහළ කොටස් තියෙනවා. ඒක හරහා ඔයාලට ඩොලර් 10ක් වටින පසු එක මිලදී ගන්න පුළුවන්. ඒත් ඔයාලා ඒකට ගෙවන්නේ කොහොමද? හිරික් මේ වීඩියෝට අනගර හැදින් Fruit Lab කියන සමාගම ඔයාලට ඒකට විසඳුමක් වෙන්න පුළුවන්. Fruit Lab කියන්නේ Platinum Web අඩවියක්. ඒක ඇත්තටම හොඳයි. ඔයාලට කැමති Brawl Stars, Epic, PUBG, Fortnite වගේ ගම සෙල්ලම් කරන එකකින් පමණක් දිනපත අභියෝග ඉටු කරලා පෙට්ස් උපයන්න පුළුවන්. ඒක ටිකක් මේ කාර්යයන් ඉටු කරන එක වගේ. හැබැයි මේක ඇත්තේ මුදල් සඳහා. මේ පෙට්ස් ඔයාලට Apple සහ Google Play gift card වගේ තගේ ලබා ගන්න භාවිත කරන්න පුළුවන්. ඔයාලට කරන්න තියෙන්නේ සරලව Fruit Lab ගිණුමක් තුන නිසා ඔයාගේ Brawl Stars ගිණුම ඔයාගේ පරපෙල් හඳුනුම්පත් ඇතුළත් කරලා සම්බන්ධ කරගන්න. ඊට පස්සේ ඔයාගේ Brawl Stars රුපේ ගම එක වෙනස් කරලා ඔයාගේ හඳුනුම තහවුරු කරන්න. ඔය සම්බන්ධ වෙලා ඉවරයි නම් ජයග්‍රහණය කරන්න පටන් ගන්න සූදානම්. ඔය Masters Forum කරනවා නම් ඊළඟ Brawl Pass එකට තවතරම් ළඟ යන්න Fruit Lab එකත් අත්හද බලන්න. ඒ නම් මලේ ඒ නිසා මේ අත්දැකීම් අත්හද බලිය යුතු නැති හේතුවක් නැහැ. තවත් වරක් මේ වීඩියෝ අනගර හැදින්නට සහ මට තවත් වීඩියෝ හදන්න උදව් කළත් Fruit Lab එකට ස්තුතියි. කාර්යයෙන් සම්පූර්ණ කරලා සහ සිටින ජයග්‍රහණය කරලා ඔයාලට Brawl Pass එකට සජෝමියන් ටිකින් ලැබෙනවා. කාර්යයෙන් සරලේ සහ ඒවා කිසිදු ඉක්ුත් වෙන්නේ නැහැ. ඒ නිසා ඔයාලට අවශ්‍ය කාලය ගන්න පුළුවන් ඒවා නම් කරන්නත් එක්වර කීපයක්ම සම්පූර්ණ කරන්නත්. ඒ නිසා කාර්යක්ෂමව කාර්ය කරන්නේ. ඔයාලට යම් කාර්යයන් තියෙනවා නම් ඒවට අවශ්‍ය වන්නේ නියමිත බර්ලර් එක්ක සිටින ජයග්‍රහණය කරන එක නම් ඒවා එකට එකතු කරලා ඩුවල් තරඟයකදී ටිකින් පාසුවෙන් ලබා ගන්න. සෙම 100කට හෝ 200කට ටිකින් ලබාගත් වෙති ඔයාලට Brawl Pass එක මට්ටමක ඉහළ යනවා. ඒත් එක්කම රන් රතුරුන් බල ලකුණු ණයසා කිරීමේ ණය වගේ විවිධ තියාගේ අගල ඇරිය. කෙසේ වෙතත් ගිවිම් පැත්තෙන් ඔයාලට නමල පැත්තේ තියෙන හැම දෙයක්ම ලැබෙනවා. ඒත් එක්කම අලුත් බර්ලර් බ්ලයින් සහ විශේෂ ස්කින් සහ පෙන්ස් ලැබෙනවා. ඒත් මේක තරමක් විස්තර වැඩි. ඒ නිසා මේ මුදල් කියන්නේ මොනවද? හිරු GM කියන්නේ skins offer Brawl Pass හෝ ඔයාලට අවශ්‍ය වෙන දේවල් මිලදී ගැනීමට භාවිත කරන මුදල්. පුළුවන් හැටින් වෙයි නුයි වසන නුයි පරිච්ඡේදයක්ද ඔයාගේ GM Brawl Pass එකට තබා ගන්න එකම වඩාත් ප්‍රයෝජනවත්. ඒක හේතුව තමයි ඔය pass එක අවසන් කළා නම් සේම දෙවන සිසුන් එක්විටම එකට ලබා ගන්න පුළුවන් නිසා සටන්කරුවන් උත්සාහ කිරීමට බල ලක්ෂ්‍ය භාවිත කරේ. මට්ටමක් එක වරක් ඉහළ යන විට මුලත් වැඩි වෙනවා. ඒ නිසා ඒවා බෞද්ධයෙන් භාවිත කරන්න. රන් හෝ කිසි භාවිත කරන්නේ බර්ලලා උසස් කිරීමට ස්ටර් බිලියන් ග්‍රෙගට් සහ උපකරණ මිලදී ගැනීමටයි. ඒත් මේ අවසන් තැන් ගැන අපි පසු ආපහු කතා කිරීමු. ඔයාගේ රන් බෞද්ධයෙන් සහ ඊතා සීමාවෙන් භාවිත කරන්න. මන්ද ඒක වැඩි වශයෙන් ලබා ගන්න අමාරුයි. සටන්කරුවන් අදල ඇරීමට ණය භාවිත කරී. බර්ලලට විවිධ දුර්ලභත්වයන් තියෙනවා. දුර්ලභ සුපිරි දුර්ලභ විශිෂ්ට මැටික් සහ දීපතිමත්. එක් දුර්ලභත්වයට වෙනස් කරට පෙරමුණයක් අවශ්‍ය වෙනවා සහ ඒවට පිරිනුම් අගොල්ල හැරින් මාර්ගයක් තියෙනවා. Heroes Time හොඳම වීඩියෝවක් හදලා තියෙනවා කවුරුන් තේරෙන්නේ නැද්ද කියලා පැහැදිලි කරන. ඒ නිසා මේ වීඩියෝ ඉවර කළා පස්සේ ඒක බලන්න. අනිත් පැත්තෙන් කිරීම් cards, chroma credits භාවිත කරන්න කිරීමට බර්ලල අගොල්ල හැරෙනවටයි. ඒවා තමයි සෑම සිසුන් එක්කම Brawl Pass එක ලැබෙන බර්ලල. ඉස්තර මූලික වෙන කිරීම් cards 500ක් පෙනිසිය සඳහා ඔයාලට තොර ගැනීම වැඩි නිදහසක් තියෙනවා. මෙහිදී මතක තබා ගන්න ඕනේ එකම උපදෙස් තමයි අලුත් කිරීමට බර්ලල කිසිවිටකත් මිලදී නොගන්න. ඒක මුල දිගුණයකට වඩා වැඩි නිසා. ඒ මුල සිසුන් දෙකකට හෝ මාස කිහිපයකට පස්සේ අඩු වෙනවා. අවසානයේද බ්ලයින් කියන්නේ කොටලගේ එක භාවිත කරන රුපලවනේ මුදල් වර්ගේ. චැලෙන්ජ් කරලා ටර්ෆ් පියවට ළඟ වෙලා බර්ලලා සහ පවර් ලීග් වේගද බ්ලයින් දැනගන්න. එම්ස්කින් එකටම සහ පෙන් එකටම වෙනස් වර්ගයේ දුර්ලභත්වයක් තියෙනවා. ඒක ඒවයි මිලට බලපනවා බර්ලලා වගේම. අයිකින් සහ රෙඩි ෆ්‍රන්ට් ස්කින් වලට නම් ස්ථිර මූලික තියෙනවා. ඔය ලබාගත හැකි කාඩ් කිරීම මොනවද? ඔය දන්නවෙන් මැනික් ගරුබ මුදලේ. ජෙම් 10ක් එකතු කරලා ජීවත් වෙන්නේ. මෙම කාඩ් මුදලේට හොඳම බර්ලලා වන්නේ සාමාන්‍යයෙන් සිවදින පළක් හා ගතකින්. Brawl Ball කියන්නේ සිජුවම් පපන්දු කරඩුවක් නැත්නම් ඔයාලා කැමති නම් සිකුරු කියලා කියන්න පුළුවන්. මේ හොඳම බර්ලර් වෙන්න බොහෝ විට බෙයිත් විනාශ කරන්න පුළුවන් shellers how cult වගේ අය හා විශාල හානි කරන්න පුළුවන් අය එහෙම නැත්නම් පරතවාදියාගේ පෙරහැරේ අවශ්‍ය කරලා ඌට බලය අතහැරවන්න පුළුවන් බර්ලර් කෙනෙක්. Survivor කරඩ් මුදලේ තුනෝ හා යුගලව කරඩ් කරන්න පුළුවන්. තුනෝ Survivor කරඩ් ඔබ තවත් පුද්ගල නිවේදනයකට එරීව මරණය දක්වා සටන කරනවා. සාමාන්‍යයෙන් මේ කරඩ් බොහෝ විට සිතියම් මත බොහෝ ලෙස රැඳ පවතිනවා.
ඒ නිසා එක විශේෂිත සිතියමකට හොඳම බිල්ලරුව හොයන්න උත්සාහ කරන්න. බොහෝ අවස්ථාවල තවත් බේෂපුති වැඩි නම් ටිකී බිල්ලර්ල වැඩි වෙනවා. ඒත් බේෂ අඩු නම් දිගුදොරු පෙරහැරක් බිල්ලර්ල වඩාත් ප්‍රමුඛ වේ. යුගල් කර්ඩුවද ඒක ටිකක් වෙනස්. ඔබට එරෙහිව කාඩ් එක දෙදෙනෙකුගෙන් සම්මානිත තවත් කණ්ඩායම හතරක් තියෙනවා. එම එකම උපාය මාර්ගයේ මේදී කාර්යාත්මක වෙනවා. හැබැයි මේ මුදලේ ටික බිල්ලර්ල හරීම අඩු පරිබලයේ ඒ නිසා සනේ පර හපාල්කෙක් වඩේ හොඳයි. ප්‍රයිම් කියන්නේ සර්වයිව් ඉවෙන්ට් වගේම හැබැයි මේ තන්ත තුනක් අතර සටනක ඔබට තරඟකරුවන් අවශ්‍ය කර වස්තුව ලබා ගන්න ඕනි. ප්‍රයිම් කර්ඩුවත් බොහෝ විට සිතියම් මච්චනද පවතිනවා. හැබැයි බොහෝ අවස්ථාවල සුනේ පරල හොඳම තරමයි. බ්‍රැක් වේජ් කර්ඩු අරමුණු වන්නේ විරුද්ධ කණ්ඩායම මුදල් පෙට්ටිය විනාශ කිරීමයි. හොඳම බර්ලර්ලා කියන්නේ තත්පරයකට වඩා හානි කරන අය විශේෂයෙන් ජෙසි හව් පෑන්ස් වගේ කැඳවන්නනේ. ඔවුන්ගේ ටර්ල එක හා නැටාගේ වලකඩුවේ තිබුවත්. ඒත් මේකෙන් ඉවරේ ඇත්තටම තරඟකාරී කරඩු මුදල්. ඉතිරිවන්නේ වැඩිම වින්දජනක දේවල්. වාල්ස් බ්‍රාවල් එකදත් බලය බීමට වටින්න ඉඩ දිය යුතුයි. එතන්නේ ඉවරයි. මෙම කරඩු මුදලට හොඳ බොරලලා කියන්නේ පෙළතොදින් ඔවුන්ගේ බීමට වටින තොන්න පෙන්වන්න පුළුවන් අය. උදාහරණයක් ලෙස ප්‍රේමෝ හව් ගේබ්. හාට් 1 කියන්නේ සරලවම කියනවා නම් කලාපේ අල්ලා ගැනීමයි. ඔබ කාලයක් තිස්සේ කලාපේ තුළ රැඳී සිටිනවා සා ඔබට අවශ්‍යයි අනෙක් අයගේ කලින් එතනට යන්න. මෙම කරඩු මුදලට හොඳම බොරලලා සාමාන්‍යයෙන් ටික හව් පෙළතොදින් කලාපයෙන් පිටතට පෙන්වන්න පුළුවන් චරිතය. නමුත් මේ කරඩු මුදලියත් බොහොමයක් කඩපත් මෛත්‍රන්ද පවතිනවා. බෑස්කට් බ්‍රාවල් කියන්නේ සිජුවම් කියනවා නම් බිස්කුටබල් කරඩුවක්. මේ හොඳ බර්ලර්ලා කියන්නේ ටික සා ඉහළ ඩිපේස් දිත්සික් තියෙන එකට. ඩුවල්ස් කියන්නේ තුන්දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් තිබීම සහ සියලුම පළතුවදී බර්ලර්ලා ජය ගැනීමට උත්සාහ කිරීමයි. මෙම කරඩු මුදලියත් බොහොමයක් කඩපත් මෛත්‍රන්ද පවතිනවා. නමුත් ඇත්තටම ඔබට කාර්යයෙන් තියෙන බර්ලර්ලා භාවිතා කරන්න. සතියන්තේ ඔබට සතියන්ත විශේෂ සිදුවීම් කරඩු කරන්න පුළුවන්. ඒවා නම් හරිම නරකයි. නැහැ. ඒවා කරඩු කරන්න එපා. අනික් සියලුම කරඩු මුදල් අර්ථකථනයක් නැත. මොඩ වැඩි. හැකි ඉක්මනින් ඔබ කලබ එකට එකතු විය යුතුයි. කලබ් එකට එකතු වීමෙන් ඔබට ඊට පස් කලබ් කරඩු වලට සහභාගී විය හැකියි. කලබ් සමය අවසානයේ ඔබට කලබ් කිසි ගොඩක් ලැබෙනවා. ඒවා ඔබ පරිගතයට ඊට ප්‍රයෝජනවත්. මේ කලබ් වෙළඳසැල සාමාන්‍යයෙන් බලය ලකුණු මිලදී ගැනීම වැඩි හොඳයි. Power League කියන්නේ Brawl Stars වල තරඟකාරී කරඩු මුදලේ. ඒ 14ක් තොරතුරු ලැබුණු විට අගොල්ල ඇරිය ඒත් හැකි ඉක්මනින් ඒකට සූදානම් වීම වටිනවා. ඔබට ඒක කරන්න පුළුවන් මට්ටල එක තියෙන කීපයක්ම බිරල දිහයි හා 11 වෙනි මට්ටමට උසස් කරලා. මෙම තොරතුරු තරඟවලට සේම සමයකම ආම්බ ලෙස තොරගෙන සහභාගී වීමෙන් ඔබට බොහෝ තියාගේ දැනගන්න පුළුවන්. උදාහරණයක් ලෙස සුවිශේෂී කෙනෙක් පාන එකක් සහ අද්විතීය අය කෙනෙක් මිලදී ගැනීම හැකියාව. ඒ වගේම හොඳ පෙරමුණක් බ්ලැන්ග්ද. කොලබ් ලින්ක් වෙනකොට Power League එක අනිවාර්යයක් නෙවෙයි. ඒ නිසා ඔබට වැඩි පීඩනයක් දෙන්න එපා. ස්ටර් බිලියන් ගෙජිට් සහ උපකරණ අඳුල හරියන්න ගෙජිට් බිලියන් බල මට්ටම හිතද ස්ටර් බිලියන් විවිධ සහ උපකරණ 10ද මිලදී ගැනීම හැකියාව සමගයි. වෙජිට් කියන්නේ තරඟයක් අතරතුර ඕනෑම වෙලාවක සක්‍රිය කළ හැකි 30 වතාවක් භාවිත කළ හැකි විශේෂ හැකියාවන්. දහසට රැංකිසිවලද ඒවා අතිශය වැටිං වී හැකිය නැත්නම් සම්පූර්ණයෙන්ම ප්‍රයෝජනවත් නොවී හැකිය. ස්ටර් බිලියන් කියන්නේ තරඟයේ පොලීම හා විශේෂ තත්ත්වයක් පිරිනමන විට සක්‍රිය වන හැකියාවන්. ඒවා ගෙජිට් වලට වඩා ටිකක් වැඩි මිලාදිකයි නමුත් අතිවිශිෂ්ට වටිනාකමක් ලබා දී හැකිය. උපකරණ සමස්තයෙන් අත්‍යවශ්‍ය නොවනත් විශේෂ තත්ත්වයෙන් ඉදී ඉතා ප්‍රයෝජනවත් විය හැකිය. සේම බර්ලර් එකම උපකරණ පාත් ලබා ගැනීම හැකියාව තියෙනවා. නමුත් සමහර බිල්ලි වලට විශේෂ එපක් සහ මැටික් උපකරණ තිබෙනවා. ඔබට උපකරණ තාම පතියක් අගොලේ හරිය හැකි දිසවෙන් මට්ටමේදී